සතියට වදනක්. සැබෑකමේ ආත්මෙන් පිරී සිටීම. සහෝදර සැක්පුණන් විසින් 2026 ජනවාරි 18. ශුද්ධාත්මයන් වහන්සේ සැබෑකමේ ආත්මය ලෙස හැඳින්වේ. යේසුස් වහන්සේ පැවසුවේ උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මඟ පෙන්වන සේක. මක් නිසාද? උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක. යොහාන් 16:13. මගේ ජීවිතයේ හිසේ සිට පාද දක්වා සම්පූර්ණයෙන්ම සත්‍යවාදී වීමට මට අවශ්‍යය. මන්ද යේසුස් වහන්සේ අනුගමනය කිරීම යන්නේ අදහස් කරන්නේ එයයි. යේසුස් වහන්සේ පැවසුවේ සත්‍ය මම වෙමි කියාය. එබැවින් බොහෝ විට ක්‍රිස්තියානි දේශකින් පවා අන් අයට කතා කරන ආකාරයෙන් විරෝධය ඇති කිරීම වළකා ගනී. ඔවුන් පවසන්නේ මම මෙසේ කිව්වොත් ඒකෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එබැවින් මම අමනාප කිරීමෙන් වළකිමි. යේසුස් වහන්සේ කිසිවිට රාජ්‍යතාන්ත්‍රිකයෙක් නොවූසේක. උන්වහන්සේ සෑම විටම සත්‍ය පැහැදිලිව හා ඍජුව කතා කළසේක. මම අදහස් කරන්නේ උන්වහන්සේ රළු වූ බවක් නොවේ. අපි රළු විය යුතුයයි මම විශ්වාස නොකරමි. නමුත් යේසුස් වහන්සේ කිසිදු පුද්ගලික වාසයක් උදෙසා රාජ්‍යතාන්ත්‍රික නොවූසේක. අපි සත්‍ය කතා කිරීමේදී කරුණාවන්ත සහ සැලකිලිමත් විය යුතු බව මම විශ්වාස කරමි. අශිෂ්ට නොවේ. අපි අනෙක් පුද්ගලයන් සමග කතා කරන විට අපි නිතරම කරුණාවන්ත විය යුතුයි. නමුත් මම කතා කරන්නේ ඒ ඔබට බලපාන තැන සත්‍ය කතා කිරීම ගැනය. අප සම්බන්ධ වන විට අප සත්‍යවාදී විය යුතුය. ශුද්ධාත්මයන් වහන්සේ අපව සියලු සත්‍යයන් කරහා ගෙන යන බව ඔබ දැන සිටියේද? මුල් සභාවේදී විනිශ්චය කරන ලද පළමු පාපය වංකකමේ පාපය මිස තණ්හාවේ පාපය නොවේ. ක්‍රියා පහේ අනනිය සහ සප්පිරා බොහෝ අය තම ඉඩම් විකුණා මුදල් අපොස්තුල්වරුන්ගේ පාමුලට ගෙන එන අයුරු දුටුවෝය. ක්‍රියා 4:34 බොහෝ අය එය කරමින් සිටියහ. අනනිය සහ සප්පිරාටද සභාව තුළ මුළු හදවතින් මහා දෙවියන් වහන්සේට බාර වූවන් හැටියට කීර්ති නාමයක් අවශ්‍ය වූ අතර එබැවින් ඔවුන්ද ඔවුන්ගේ ඉඩමෙන් ටිකක් විකුණු නමුත් අනික් අයමෙන් ප්‍රේරිතයන්ගේ පාමුල තැබීමට සම්පූර්ණ මුදල දුන්නේ නැත. අපි හිතමු ඉඩම රුපියල් ලක්ෂයකට විකුණලා රුපියල් 50000ක් ඔවුන් තබාගෙන 50%ක් සභාවට දුන්නා කියා. අද යමකු තම දීපල විකුණා ඔවුන්ගෙන් ලැබෙන ආදායමෙන් 50% දෙවියන් වහන්සේ වෙත ගෙන ගියහොත් ඔබ එම පුද්ගලයාව හඳුන්වන්නේ මුළු හදවතින්ම කිතුණෙකු ලෙසයි. නමුත් අනනිස්ව මරා දැමුවේ ඔහු දුන් දේ හෝ නොදුන් දේ නිසා නොව ඔහු බොරු කීම ඔහු තුළ සැබෑ කම නොතිබූ නිසාය. මිනිසුන් තම මුදල් අපොස්තුල්වරුන්ගේ පාමුල තබන විට ඔහු අන් අය සමග පෝලිමේ සිට කට වසාගෙන සිටියේය. ඔහු ඔහුගේ මුදල තබා යන්න ගියා. ඔහු ඉදිරියට යනවා සමගම පේතෘස් කතා කොට අනනියස් නැවත මෙහි එන්න කියා කීවේය. මේ පුද්ගලයා බොරුකාරයෙකු බව දෙවියන් වහන්සේ පේතෘස්ට අවබෝධ කර දුන්සේක. ක්‍රියා 5:4 පේතෘස් ඔහුට පැවසුවේ මේ ඉඩම ඔබට අයිති වූ විට එය ඔබට අයිති විය. කිසිවෙකු එය විකුණන ලෙස ඔබගෙන් ඉල්ලා සිටියේ නැත. දෙවියන් වහන්සේට ඔබේ මුදල් හෝ ඔබේ ඉඩම අවශ්‍ය නැත. සෑම කෙනෙකුම ස්වේච්ඡාවෙන් ලබා දෙන අතර ඔබ එය විකුණපු පසු මුදල් තවමත් ඔබේ විය. 50% හෝ 10% හෝ 100% ලබා දෙන ලෙස කිසිවෙකු ඔබෙන් ඉල්ලා නැත. ඔබ මෙසේ සිතුවේ මන්ද? ඔබ දෙවියන් වහන්සේට බොරු කීවේ. මම කිසිවිට කට ඇරියේ නැත. මම කිසිදු වචනයක් කිව්වේ නැතයි අන්‍යයන්ට කියන්න තිබුණි. නමුත් ඔබට කට නොවැර දෙවියන් වහන්සේට බොරු කියන්න පුළුවන් බව ඔබ දන්නවාද? අනනියස් පෝලිමේ සිට අපොස්තුල්වරුන්ගේ පාමුල මුදල් තබා ඉදිරියට ගියේය. ඔහු කිසිවිටකත් කට ඇරියේ නැත. නමුත් එම ක්‍රියාවේදී එය බොරුවක් විය. මෙයයි කුහකකම. ඔහු තුළ සැබෑකම නොතිබීම. මවාපෑම. ඔබට සභාවක සහභාගීකමට පැමිණ අනෙක් සියල්ලන් මෙන් මුළු හදවතින්ම පෙනී සිටිය හැකි නමුත් බොරුකාරයෙකු විය හැකිය. ඔබ අන් අයමෙන් හදවතින් මවාපාමින් මිනිසුන් සමග වාඩි වී ඔබ මුළු හදවතින්ම නොසිටින්නේ නම් ඔබ ඔබේ කට නොඇරියත් ඔබ බොරුකාරයෙකි. ඔබට යේසුස් වහන්සේට ගායනා කළ හැකිය. මාගේ රිදී සහ මාගේ රත්තරන් ගන්න. පිච්චියක්වත් මම නොතබා ගනිමි. ඔබ අනෙක් සියල්ලන් සමග ගායනා කරන නිසාත් තාලය සහ වචන ලස්සන නිසාත් නමුත් ඔබ එය අදහස් නොකරන නිසා ඔබ පරම බොරුකාරයෙකු විය හැකිය. බොහෝ කිතුණුවන් සතියේ වෙනත් ඕනෑම දවසකට වඩා ඉරිදා දෙවියන් වහන්සේට බොරු කියන්නේ ඔවුන් ගායනා කරන ගීත නිසාය. ඔබ මාගේ සියල්ල යේසුස් වහන්සේට බාර කර යනුවෙන් ගායනා කළත් ඔබ සියල්ල බාර නොදුන්නේ නම් ඔබ බොරුකාරයෙකි. දේශකයෙකු
ඔබට සත්‍ය පවසන බව ඔබට ඇසෙන්නේ නැත. නමුත් එය සත්‍ය බැවින් ඔබට එය ඇසීමට අවශ්‍ය වේ. ඔබ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට බාර දී ඇතනම් එය පවසන්න. එසේ නොමැතිනම් ඔබේ මුඛය වසාගෙන සිටින්න. නැතොත් ස්වාමීනි මට සියල්ල බාර දීමට අවශ්‍යයි. නමුත් මම ඒ සියල්ල කර නැත. යනුවෙන් පවසන්න. ඒ වඩාත් අවංකය. අනුන් කියන තාලෙට නොගැලපුණාට කමක් නැත. ඔබ දෙවියන් වහන්සේට අවංක වන්න. මේ විපාකය කුමක්ද? 2 තෙසලෝනික 2:10 ඒ සැබෑකමේ ප්‍රේමය නොලබන අය ගැන කතා කරයි. සැබෑකමට ප්‍රේමය කිරීම සත්‍ය කතා කිරීමට වඩා වැඩිය. මට ඇත්ත සත්‍ය කතා කරන්න පුළුවන් නමුත් සැබෑකමට ප්‍රේම කිරීම ඊට වඩා ඉහළ මට්ටමකි. මට ඇත්ත කතා කරන්න පුදුම ආශාවක් තිබෙන අතර මම ඒකට ආදරෙයි. මම කිසිවිට මගේ හිතේ බොරුව තියාගන්න කැමති නැත. සියලු බොරු කීමෙන් ගැලවීම සඳහා සැබෑකමේ ප්‍රේමය අපට නොලැබුණොත් 2 තෙසලෝනික 2:11 අපට එහි ප්‍රතිවිපාකය කියයි. දිවෙන් වහන්සේම අපව රැවටෙන්ට හරින බව ඒ නවගිවිසුමේ ඇති භයානකම පදවලින් එකක්. ඔබ සැබෑකමට ප්‍රේම නොකරන්නේ නම් හිතවත් මිත්‍රයා මම ඔබට කෙලින්ම කියන්නම්. සර්ව බලධාරී දිවෙන් වහන්සේ ඔබව රවටුණු ඇත. සාතන් රැවටිලිකාරයෙකි. ඔබේ ආශාවන් ඔබ රවටා ගනී. ඔබේ හදවත රැවටිලිකාරය. ඊට අමතරව රැවටීමෙන් ආරක්ෂා වීමට ඔබේ එකම බලාපොරොත්තු වන සර්ව බලධාරී දිවෙන් වහන්සේ ඔබ රැවටීමට තීරණය කළහොත් ඔබට බලාපොරොත්තුවක් නැත. 2 තෙසලෝනික 2:11 පවසන්නේ දිවෙන් වහන්සේ ඔබට බොරුව විශ්වාස කරන්න සලස්වන බවයි. ඔබ නැවත ඉපදී නැති විට ඔබ නැවත ඉපදී ඇති බවට උන්වහන්සේ ඔබට විශ්වාස කරන්න සලස්වයි. ඔබ ශුද්ධාත්මයන්ගෙන් පිරී නොමැති විට ඔබ ශුද්ධාත්මයන්ගෙන් පිරී ඇති බවට උන්වහන්සේ ඔබට විශ්වාස කරන්න සලස්වයි. එසේ වන්නේ ඇයි? එකම එක් හේතුවක් නිසාය. ඔබ සත්‍යයට ප්‍රේම වීම පිළි නොගත් නිසාය. බයිබලයේ සඳහන් වන පළමු පාපය ඔබ දන්නවාද? සාතන් ඒවට ඔබ මැරෙන්නේ නැත. උත්පත්ති 3:4 කී විට එය බොරුවක් විය. එය බයිබලයේ සඳහන් පළමු පාපය බොරුවකි. බයිබලයේ සඳහන් අවසාන පාපය කුමක්ද? ඔබ බයිබලයේ අවසාන පරිච්ඡේදය දෙසට හැරුණොත් බොරු කීමද සඳහන් කර ඇති අවසාන පාපය බව ඔබට පෙනේ. එල්දරව් 22:15 පවසන්නේ බොරු කීමේ යෙදී සිටින අය ශුද්ධ නගරයෙන් පිටත සිටින බවයි. ඉතින් බයිබලයේ සඳහන් වන පළමු පාපය සහ අවසාන පාපය බොරු කීමයි. මුල් ස්වභාවයේ විනිශ්චය කළ පළමු පාපය බොරු කීමයි. දෙවියන් වහන්සේ මුලා කරන මිනිසුන් Taman ගැන සැබෑකමට ප්‍රිය නොකරන අයයි. මේ බැරෑරුම් ලෙස ගැනීම අපට ඉතා වැදගත්. ඔබේ එසේය කියාද නැත කියාද වේවා. මතෙව් 5:37 මෙය අපව රැවටීමෙන් ආරක්ෂා කරයි. මාර්ගය මමයි. යා යේසුස් වහන්සේ පැවසුසේක. අපි හැමෝම ඒක අගය කරනවා. යේසුස් වහන්සේ මාර්ගය සහ ජීවනයේ බව අපි පිළිගනිමු. නමුත් උන්වහන්සේ පැවසුවේ මම සත්‍යද මම යථාර්ථයද වෙමි. කියාද පැවසුසේක. යොහන් 14:6 පරණ ගිවිසුමේ ඔවුන්ට මෙය නොතිබුණි. ගීතාවලිය 51:6 දාවිද් පවසන්නේ බැත්ෂබා සමග පව් කිරීමෙන් පසු ඔහු පාපෝච්චාරණය කරන විට ස්වාමිනී ඔබ වහන්සේ අභ්‍යන්තරයේ සැබෑව තීරණය කරන බව මට වැටහි. මට එය නැත. මම කුහකයෙක් වීමි. මට ගොලියත් මරා දැමීමට හැකි වුණා. මට පිලිස්තුරුන්ව පරාජය කළ හැකි වුණා. නමුත් මම හදවතින් කුහකයෙක් වීමි. මම බැත්ෂබා සමග පව් කර එය වසා ගැනීමට උත්සාහ කළේ. මුලින්ම ඇගේ සැමියා එදින ඇය සමග ඇගේ ඇඳට යවන්නට තැත් කිරීමෙනි. මම ඒ අවස්ථාවේ සාර්ථක වුණේ නැත. එදා මම ඇගේ ස්වාමී පුරුෂයාගෙන් මිදී ඇයව විවාහ කරගත්තෙමි. නමුත් ඇතුළාන්තයේම ඇති අභ්‍යන්තරයේ ඇති සැබෑව ශුද්ධාත්මයන්න් නිසා අද අපට ලබාගත හැකි පුදුමාකාර දෙයකි. සැබෑකමේ ආත්මය අපගේ හදවතේ සහ අපගේ ජීවනයෙහි ඇතුළාන්තයේම ඇති අභ්‍යන්තරය දක්වාම අපව සත්‍යවාදී කරනු ඇත. එල්දරව් 14 බැටළු පැටවා සමග සියොන් කන්ද මත සිටගෙන සිටින සමහර අය ගැන කතා කරයි. එල්දරව් 14:4 පවසන්නේ බැටළු පැටවා කොහේ ගියත් උන්වහන්සේව අනුගමනය කරන ජයග්‍රාහක කණ්ඩායමක් ගැනයි. ඔවුන් පිළිබඳ එක් ලක්ෂණයක් නම් ඔවුන්ගේ මුඛයේ බොරුවක් හමු නොවිය. සැබෑකමේ ජීවත් වූවන්ය. එල්දරව් 14:5 මිනිසුන්ගෙන් බිහිවුණු දරුවන් ඉපදුණු දා සිට බොරුකාරයෝ වෙති. අපි ඒ ගීතාවලිය 58:3 කියවන්නේ. නමුත් මෙන්න ඔවුන්ගේ මුළු සර්වාංගෙම කිසිම බොරුවක් නොමැති බොරු කීමෙන් සම්පූර්ණ මිදුණු පිරිසක්. ඔවුන් යේසුස් වහන්සේ මෙන් වී ඇත. සැබෑකමෙන් පිරී ඇත. මට ඔබ දිරිමත් වීමට අවශ්‍යයි. අප සෑම ආකාරයකම බොරු වලින් අපව පවිත්‍ර කරගත යුතුයි.
සත්‍ය කතා කිරීම සඳහා ඔබට මිලයක් ගෙවීමට සිදුවුවද ඔබ සත්‍ය වෙනුවෙන් නැගී සිට ඔබේ ජීවිතයෙන් බොරුව තුරන් කිරීමට යන බව තීරණය කරන්නේ නම් එවිට ඔබේ ජීවිතය 100% පවිත්‍ර වනු ඇත. ඔබට දෙවියන් වහන්සේව දකින්න පුළුවන් වේවි. අද කිතුණු ප්‍රජාවෙහි සිදුවෙන කිසිම මුලාවකට ඔබ කිසිදා නොරැවටෙනු ඇත. ඔබ සැබෑව දැනගනු ඇත. මන්ද දෙවියන් වහන්සේම ඔබට සැබෑව පෙන්වා දෙන අතර ඔබේ ආත්මික තත්ත්වය ගැන ඔබ කිසි විටකත් රැවටෙන්නේ නැත.